මෙහෙමයි හරිද? ඕකට මං කියන්නම් තේරුම් අරන් ඉන්න විදිය. ඔය අප්පුඩි ගහන්නේ ඒගොල්ලොමයි. හේතුව මම දන්නවනේ මේ රටේ මිනිස්සු මට කොච්චර අප්පුඩි ගැහුවද කියලා. ඒ වගේම තමයි ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වුනහම. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය කියන විදිහට මම ක්‍රිකට් ටීම් එකට බයින්නේ නැත්තම් හැමෝම ඒකට බයිනකොට මන්නේ මේක කොහොම හරි හදා ගන්න ඕනේ මේක හදන්න පුළුවන් කියලා වචනකින් හරි සපෝට් කරනකොට අර ඒකට දරා ගන්න බැරි මිනිස්සු අර මට අප්පුඩි ගහපු මිනිස්සුම දැන් මේගොල්ලෝ කැමති යහන්න මේක හදන්න බෑ මේක හදන්න බෑ කියලා. ඒක හරි ආසයි අහන්න. නමුත් මම ඒක කියන්නේ නැහැ. මොකද මට ඕන මේක කොහොම හරි හදාගන්න. මේක මම ක්‍රීඩා කරපු ක්‍රීඩාව මගේ හිතේ ඒක තියෙනවා. මට ඕන කොහොම හරි මේක කවදා හරි මේක දිනන්න. ඒ කවදා හරි දිනන්න තැනදී අතෑරලා දාලා බෑනේ. කොහොම හරි වචනෙන් අර